සුබ දවසක්. අද සාමාන්‍ය සමයේ 6 වෙනි ඉරුදින පෙබරවාරි 15. ගිය සතිය ඔබට මතකයි ස්වාමින් වහන්සේ අපට මේ ලුණු කැටය ගැන, පහන ගැන, අනිකාට රසයක් ගන්වන කලාව, අනිකාගේ අඳුරෙන් ගහඩ වෙච්ච ජීවිතවලට ආලෝකයක් දෙන්නට නම්, රසයක් දෙන්නට නම් වැයවීම, කැඩීම, බිඳීම, පොඩිවීම අවශ්‍ය බව මනාව පැහැදිලි කර දුන්නා. අද මේ ඉරුදින තව දින කිහිපයකින් අපි ශුද්ධ වූ චතාරයකට ඇතුළු වෙන මොහොතේදී සිරාක් පොතේ අපට මතක් කරලා දෙනවා මේ නීති රීති ගැන. Where there is sin abound, grace abound all the more. පාපය වැඩි වෙන තැන වරප්‍රසාදයද වැඩි වෙනවා. එනිසා ඔබ ඔබෙන්ම අහන්න, ඇත්තටම මම කැමතිද පාපය අතහරින්න? මේ තමයි පළවෙනි කියවීමේ හරය. පාවුලතුමා බොහොම ලස්සනට රෝම සංඝයට 7 වෙනි පරිච්ඡේදයේ සහ ගලාතිවරුන්ගේ 2 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම කියනවා. මා කරන්නේ මා අකමැති දෙයමයි. මම කරන්නේ මම කැමති දේ නොවේ. මා තුල ඇති මාංශය, පාපය මාව මෙයට පොළඹවනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා අනේ මං වැනි කාලකන්ණි මිනිසෙක්. දැන් බලන්න, සමහරවිට මේ පාපය උඩු දුවලා අපේ ජීවිත විනාශ කරලා අපේ තියෙන සම්බද්ධතාවය නැති කරලා ඒ යක්ෂයා, ලෝකයා, මාංශයා කියන මේ ත්‍රිවිධ මහා භයානක පාප වලින් අපේ ජීවිතය නැති කරනවා. ඒ නිසා මේ උපවාස කරද්දී අපි මේ මාංශය කඩනවා. දැන් අපි අද පළමුවෙනි කියවීමට එද්දී අද කතුවරයා අපට මතක් කරලා දෙනවා choice එකක් ගැන. ඔබට තීරණය කරගන්නට පුළුවන්. ඔබ කැමති නම් ඔබ මේ දේ ඉටු කරන්න. ඔබ ඉදිරියේ උන්වහන්සේ මේ ගින්න, ජලය, ඒ කියන්නේ මේ හැමදේම උන්වහන්සේ දෙනවා. ඔබයි මේ දේ තෝරා ගන්නට බලහත්කාරකමින් කාටවත් පව් කරන්නට බෑ. ඒ නිසා ඔබ පොළඹවන්නේ කවුද? මේ ඇතුලේ ඉන්න නපුරා. බලන්න මේ සාතන් ආදම් ඒවව ඇපලයක් මගින් පෙළඹෙව්වා. බලහත්කාරයෙන් කන්නටයි කිව්වේ නෑ. ඒ පෙළඹීම තුල අවසානයේදී ඔවුන් නතර වුණේ කොතැනද? ඊට පස්සේ වගන්තිවලට යද්දී උන්වහන්සේ කියන උන්වහන්සේගේ නෙත් ගරුබිය පාන්නන් දෙසටම හැරිලා තියෙනවා. මේක හරි කටුකයි. කුරුසේ ගමනක්. එනිසා උන්වහන්සේගේ නෙත, සිත ඔබ වෙත යොමු වී ඇතිනම් ඒන දුක කටු ඉත්තක් වුවත් එහි ඵල මල් ඉත්තක් බව දැනගෙන ඉදිරියටම යන්න. අවසාන වගන්තිවලට උන්වහන්සේ කියනවා උන්වහන්සේ පව් කිරීමට කිසිවෙකුට අවසරයක් නුදුන්සේක. ඒ පාපය ඔබ විසින්මයි කරන්න. බලන්න ජුවාම් 12:12 අපි දකිනවා මේ පෞකාර ස්ත්‍රිය සුවඳ විලවුන් අරගෙන උන්වහන්සේගේ පාද ස්පර්ශ කරද්දී එතනම හිටිය ආදරය කරපු ගෝලයා ජුදාස්. වස්තුවට, පසුම්බියට බහරව හිටපු ජුදාස් කිව්ව මේ මොන නවනිංගිරාවක්ද මේ විකුණලා ලොකු මුදලක් කරන් දුප්පත් අයට දෙන්නට තිබුණා. උන්වහන්සේ දැනගෙන හිටියා එදා සිට සල්ලි හොරකම් කරන්නට පුරුදු වුණා. අවසානයේදී ඒ සල්ලි වලට තිබිච්ච කෑදරකම නිසාම උන්වහන්සේවත් ස්වාමිදානන්වත් විකුණලා දැම්මා. දැන් අපි එමු අද සුවිශේෂයට. උන්වහන්සේ කියන මම පැමිණියේ ආඥා කඩ කරන්නට නොවේයි, අවලංගු කරන්නට නොවේයි, එය පරිපූර්ණ කරන්නටයි කියලා. මේ නීතිය පිටුපස තියෙන්නේ මොකක්ද? ආදරය. තාත්තා කෙනෙක් දරුවෙකුව වත්තේ වැට ළඟට ගෙනල්ලා කියනවා පුතේ මෙතනින් එහාට යන්නට එපයි කියලා. පුතාට මේක තේරුම් ගන්නට අමාරුයි. වැටෙන් එහා පැත්තේ තමයි රසබර පළතුරු පිරිච්ච ගස් තියෙන්නේ. මේක මහා වදයක්. තාත්තත් එක්ක මේ පුතාට අල්ලන්නෙම නෑ. මහා කරදරයක් කියලා හිතන්නේ. හැබැයි පුතාට දන්නේ නෑ. පුතා දන්නේ ගහේ තියෙන පළතුරු. නමුත් තාත්තා දන්නවා එතනට යන මාර්ගයේදී මහා මිනිකන බල්ලෙක් ඉන්නවා. ඒ වත්තේ උගුල් අටවලා තියෙනවා. මේ අනතුරු නිසා තාත්තා කියනවා යන්නට එපයි කියලා මේ පුතාට. හැබැයි පුතාට මේක තේරෙන්නේ නෑ. ඒ නිසා ඔහුට මේක වදයක් වෙනවා, කරදරයක් වෙනවා. පරිසිවරු මොකද මේ දස පනත කෑලි වලට කඩලා 613ක් කරලා අන්ධ වෙලා ඔවුන් ඒ පනත් වල තියෙන ඒ සත්‍යය පැත්තක තියලා පනතට විතරක් පණ දුන්නු අවස්ථාවක්. දැන් බලන්න ආඥා කඩ කිරීමේ විපාක. උන්වහන්සේ ආවේ මෙව්වා පරිපූර්ණ කරන්න. අද සුවිශේෂයේදී අපි දක්වනවා මිනී නොමරන්න. ඒක පාපයක්. කිව් බව ඔබ අසා ඇත. නමුත් මම ඔබට කියමි කියලා ස්වාමින් වහන්සේ කියනවා. ඔබෙන්
කවුරු හෝ තම සහෝදරයා සමග කෝපවීම, මෝඩයා කීම, එහෙමත් නැත්නම් ඔහුට පටහැනිව යමක් කීම මිනී මරනවා හා සමාන වරදක්. මොකද ඒ මුලින්ම එය හටගන්නේ ඔබේ සිතුම් පැතුම් තුලයි. මේ කෝපය කෝපයක් තුල වෛරයක් බවට පත් වෙලා පිරීලා ඉතිරිලා අවසානයේදී තමයි මිනියක් මරන්නට පවා හේතුපාදක වන්නේ. එනිසා තමයි ස්වාමින් වහන්සේ අපට මතක් කළ බලන්න කායින් ආබේල් ඉතිහාසයේ පළමුවෙනි මරණය මිනී මැරුම සහෝදරයා අයියන්ඩි මලයන්ඩිව මැරුවේ ඇයි? ඊරිෂ්‍යාව නිසයි. හෙරෝදියස් මේ උපන්දින දවසේදී ස්නාවක ජුවාම්ම මරන්නට හිස ගසා දමන්නට හේතුවනේ ඇයි? ඊරිෂ්‍යාවයි. සහෝදරයාට විරුද්ධව දැන් බලන්න අද දවසේදී උන්වහන්සේ බොහොම ලස්සනට කියනවා අප සුවිශේෂය තුළ උන්වහන්සේ කියන බාලයන් මා වෙතට එන්න ඉඩ අරින්න. බර උසුලන සියල්ලනි මා වෙත එන්න. ලෙවීට කියනවා මානු වෙන්න. ගෝලයන්ට කියනවා සියල්ල ඇතරුව අතහැර මානු වෙන්නටයි කියලා. හැබැයි මෙතනදී කියන්නේ ඊරිෂ්‍යාව, වෛරය, අමනාපය, ක්‍රෝධය, කෝපය තියාගෙන ඉන්න වෙලාවේදී උන්වහන්සේ කියනවා යන්න කියලා කියනවා. දැන් බලන්න ගිහින් ඔබ ආපු විදියට නෙමෙයි වෙනස් වෙලා ඒ පඳුර තියලා සහෝදරයා සමග සුහදව ඒ පඳුර ඔප්පු කරන්නට එන්නයි කියලා කියනවා. මෙන්න මේ සිත් මාරු වීම තමයි උන්වහන්සේගේ අද අපට බලාපොරොත්තු වෙන කාරණාව. උන්වහන්සේ කියන උසාවියට යන කාලයේදී මොහොතේදී ඔබ ඒ යන පාරේදී සහෝදරයා සමග සතුටු වෙන්න, එකමුතු වෙන්න. උසාවියට යන පාර, ඔබේ පාසලේ සිට ඔබේ පල්ලියේ සිට ගෙදරට යන පාර, උසාවිය තමයි අවසාන විනිශ්චය දවස. එතනදී උන්වහන්සේ ඉන්නේ අර එළුවෝ බැටළුවෝ විනිශ්චය කරනවා වගේ විනිශ්චය කරන්නටයි මේ කාලේ අපට දීලා තියෙන්නේ. අපේ ජීවිතය හදාගෙන අපේ පාපිෂ්ඨභාවයට කැඩිලා දේව ආදරයෙන් අපේ සිතුවිලි පුරව ගන්නටයි. පල්ලියේදී ආමෙන් ආමෙන් කිව්වට මදි. සිතුවිලි ඔබේ ඒ ස්ථානයේ නැතුව වෙන වෙන දේවල් කරා යොමු වෙලා තියෙනවා නම්. ඒ නිසා ඔබ ගිහින් එන්නට ඕන විදිහත් අද දවසේදී අපට මතක් කරලා දෙනවා. බලන්න ජුසේවාස් මුනින්ද්‍රයා කියනවා you cannot do anything at the deathbed which you are unable to do during your lifetime. ඔබ ජීවිත කාලය පුරාවටම කරන්න බැරි දේ අවසාන මරණ මංචකයේදී කරන්නට බෑ. ඒ නිසා දැන් සිටම ඔබේ ජීවිතේ වැරැද්ද හදාගන්න. ඒ නිසා අර ජයසිරි ජයකොඩි ලියන අරලියමල් ආරාමයේ කියන පොතේ සඳහන් වෙනවා රාහුල හාමුදුරුවෝ මල් පූජා කරන්නට ආපු ඒ අම්මා කෙනෙක් නැත්තම් කාන්තාවක් කලන්තේ දාලා වැටුණා. කවුරුත් නැහැ. උන්වහන්සේම ඔසවගෙන ඒ මළුවට ගිහිල්ලා වතුර ටිකක් ඉහිලා කන්නට යමක් දීලා කතා බහ කරනවා. මේක දැක්කා ඇබිත්‍යා. දැකලා ඒ ලොකු හාමුදුරුවන්ට ගසාගෙන නැත්තම් ඔරවගෙන සවස් වෙනකන් මා අමුතුම විදියකට අකමැත්තක් දැක්වුවා. අන්න එතකොට මේ රාහුල හාමුදුරුවෝ මේ ඇබිත්‍යාව ළඟට අඬ ගහලා කියනවා මම ඒ සිල් අම්මව අතින් අල්ලලා බිමින් තියලා ගොඩාක් වෙලා ඔබ තාම හිතේ දරාගෙන ඉන්නවා කියලා. ඒ නිසා අපේ මේ සිතුවිල්ල තමයි මේ හිතෙන් තමයි පාපය පටන් අරගෙන නොඑක ආකාර වේදනාත්මක කාල පරාසයකට ඇතුළු වන්නේ. නිසා තමයි උන්වහන්සේ ඊළඟ ස්ථානයේදී අපට කියන්නේ පව් කිරීමට හේතු පාදක වෙන්නේ ඔබේ ඇසනම් පයනම් අතනම් එය කපා ඉවත් කරන්න. දැන් මෙතනදී උන්වහන්සේ කියන්නේ නෑ ලිටරලි ඔබේ අතපය කකුල් ඔක්කොම කපලා දාලා අබ්බගාතයෝ කුරු අන්ධයෝ වගේ ස්වර්ගයට ඇතුළු වෙන්න නැහැ. පාපය කරන්නට බාධක වන දේ අයින් කරන්න. ඒ යන පාරක මකා දමන්න. ඔබට ඒකට හේතු වෙන්නේ ඉන්ටර්නෙට් එක නම්, ෆෝන් එක නම්, නැත්නම් බයික් එක නම්, යහළුවා නම් එයාලව අයින් කරන්න. මේ පාපයට ප්‍රයෝජනවත් වන උල්පාදම් දෙන මෙයාලගෙන් ඔබ ඉවත් වෙන්න. අන්න එතකොට ඔබට පුළුවන් ස්වාමින් වහන්සේගේ ආදරයට ඇතුළේ මේවා අතහරින්නටම වෙනවා. පාපය ඇතුළත හේතුව සිද්ධිය මතකය ගලවා අයින් කරන්න කියන දේ උන්වහන්සේ අද අපට ඉතා ප්‍රබල ලෙස මතක් කරන පණිවිඩය. ඉනතුරු අපි දික්කසාදය ගැනත් මතක් කරනවා. මලාකි පොතේ 2:16 කියනවා ඇයි ඔබගේ පුද පඬුරු ස්වාමින් වහන්සේ පිළි නොගන්නේ? හේතුව විවාහයේදී
ඔබ ඔබේ ස්වාමි පුරුෂයාට භාර්යාවට දුන්නු පොරොන්දුව අමු අමුවේ කඩ කර ඇති නිසාවෙනි. එනිසා එය සදාකාලික බැම්මක් ලෙස අවසානය දක්වා තබා ගන්න. එනිසා පුංචි පුංචි හේතු පාදක කරගෙන ඔබේ ජීවිතය විනාශය කරාගෙන යන්නට එපා. එනිසා අවසානයේදී උන්වහන්සේ කියන දිවුරීම ගැන. එනිසා God promise දෙයියන් පල්ල කියලා අපි කොයි තරම් දේවල් වලට පොරොන්දු වෙන ප්‍රොමිස් වෙනවද නැත්තම් දිවුරනවද? උන්වහන්සේ කියන්නේ මේන් ඉවත් වෙන්න. ඔබට යමක් කියන්නට තියෙනවා නම් එයට ලස්සන කලාත්මක වචන දාලා බොරුවක් ගොත ඔබේ සමාජයත් ඔබේ පවුලත් ඔබේ මීසමත් විනාශ කරන පුද්ගලයෙක් නොවන්න. එසේය නම් එසේය කියන්න, නැතනම් නැත කියන්න. මේ දෙකට අමතර එන හැම දෙයක් මෙන්නේ යක්ෂ ප්‍රවාහයන්ගෙන්. එනිසා මේ ලස්සන දවසේදී ස්වාමීන් වහන්සේගේ ඉල්ලමු, සමිඳුනි මගේ හදවත ස්පර්ශ කරලා ඒ අවගති ගුණ වලින් මාව නිදහස් කරලා ඒ සුන්දර වූ රාජ්‍යයට ගෙන යන මාර්ගය තුල මාව ඔබගේ ප්‍රේමයෙන් පුරවන ධර්ම දූතයෙක් කරන්න කියලා මේ රුධිරදී අපි ඉල්ලා යාඥා කරමු. ජේසුස් පිටයි.